මෙම ස්ථානයේ එතුමා විසින් දෙවන පෑතිස් රජු විසින් සිය මාලිගාව අසල මහා පාරිදාන ශාලාව ඉදි කරනවා. මේ යාබදව තියෙන මහා පාරිදාන ශාලාව මෙම් මාලිගයේ අසල තිබෙනවා සෙල්ලිපියක්. හතරවෙනි මිහිඳුගේ එහි දළදාගේ ගැන කියවෙනවා. දළදාගේ නම් හැඳින්වෙන ගොඩනැගිල්ල මේ ආසන්නයේ තිබෙනවා. මේකේ අද දක්නට නැති තවත් අංගයක් තියෙනවා. මෙම ස්ථානයේ ලෝකඩ බත්තුරුවක් තිබුණා. ඒ අපිට අද හඳුනා ගන්න ලැබින්නේ මෙම ශිලාලේඛනයේ දළදා මාලිගය ගැන කියවෙනවා. ඒත් එක්කම රජ මාලිගය ගැන කියවෙනවා. සැඟවුණු උරුමය වැඩසටහන් මාලාවේ අද අපි ඇවිත් ඉන්නේ අනුරාධපුරයේ ගොඩක් අය ආවත් ගොඩක් වෙලාවට එන්නේ නැති නරඹන් නැති ස්මාරකයක් අසල මේ පිහිටා තිබෙන්නේ මහපාලි දානශාලාව අසල. මෙම ගොඩනැගිල්ල ඊටාම සුවිශේෂී ගොඩනැගිල්ලක්. අපි දන්නවා මහපාලි දානශාලාව අසල තමයි මාලිගාව රජමාලිගාව පිහිටා තිබුණේ. මහාපාලි දානශාලාව අසල තිබෙන මෙම ගොඩනැගිල්ල මේ මගේ පසුබිමේ පේන මෙම ගොඩනැගිල්ල පැරණි රජමාලිගාව ලෙස හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක. මෙම ස්ථානයේ විශාල ගල්කණු වලින් සමන්විත දැවැන්ත ගොඩනැගිල්ලක් අපිට දකින්න පුළුවන්. ඒක පිහිටා තිබෙන්නේ විශාල මඩුවක් මත. ඒ මඩුව මත තවත් ගොඩනැගිලි කිහිපයක නස්සාවශේෂ තියෙනවා. අපි දන්නවා මුලින්ම රජමාලිගයක් ඉදි කරන්නේ අනුරාධපුරේ පණ්ඩුකාභය රජු. ඔහුගේ මුත්තණුවන් වන අනුරාධ කුමාරයාගේ මාලිගාව ඔහු දිගටම පාවිච්චි කරා. ඒ ස්ථානය ඒ මාලිගාවම පණ්ඩුකාභය රජු විසින් පාවිච්චි කරනවා. මින්පසුව අපිට මාලිගය ගැන සඳහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී. එම කාලයේදී මෙම ස්ථානයේ එතුමා විසින් දෙවන පෑතිස් රජු විසින් සිය මාලිගාව අසල මහා පාරිදාන ශාලාව ඉදි කරනවා. මේ යාබදව තියෙන මහා පාරිදාන ශාලාව මේ වගේ රජමාලිගා දෙකක් තියෙනවා අනුරාධපුර ඇතුළු නගරයේ තුල. එකක් මෙම මාලිගය, ඒ වගේම මහා විජයබාහු පොළොන්නරුවේ රජ කරපු මහා විජයබාහු තමන්ගේ අභිෂේක උත්සවය ගන්න රජමාලිගයක් හැදුවා ඇතුළු නගරයේ තුල. තවත් මාලිගයක් පිහිටා තිබුණා මහා මෙවුනා උයන තුල. අපිට සාක්ෂි තියෙනවා හැම රාජකීය උද්‍යානයකම රජුට නවාතැන් ගන්න රජුට විවේකයෙන් ගත කරන්න මාලිගයක් පිහිටා තිබුණා. ඒ රජු නිත්‍යව වාසය කරපු මාලිගය නෙවෙයි. නමුත් ඔහු తాවකාලිකව වාසය කිරීම සඳහා මේ මාලිගය යොදාගත්තා. මෙම් මාලිගය අසල තිබෙනවා සෙල්ලිපියක්. හතරවෙනි මිහිඳුගේ එහි දළදාගේ ගැන කියවෙනවා. දළදාගේ නම් හැඳින්වෙන ගොඩනැගිල්ල මේ ආසන්නයේ තිබෙනවා. දම් සංගුණු ගේ කියලා අපි හඳුන්වන්නේ. ඒත් එක්කම මහාපාලි දානශාලාව ගැන කියනකොට විශේෂම සඳහන් කරන්න ඕන මේ රජුන් විශාල සංඛ්‍යාවකගේ අනුග්‍රහයට පාත්‍ර වුණා. මෙහි බත්තුරුවක් තිබෙනවා. එහි මහපෙළ කියන වචනේ සඳහන් වෙලා තියෙනවා. මහපෙළ කියන්නේ මහා පාලිය කියන එක. ඒ නිසා මේ දානශාලාව මහාපාලි දානශාලාව කියලා නිසක වශයෙන්ම හඳුනා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේකේ අද දක්නට නැති තවත් අංගයක් තියෙනවා. මෙම ස්ථානයේ ලෝකඩ බත්තුරුවක් තිබුණා. ඒ අපිට අද හඳුනා ගන්න ලැබින්නේ නැහැ. ඒ වගේ මේ ආසන්නයේ තියෙනවා දානශාලාවට ජලය ලබාගත්ත පැරණි ළිඳ. ඒ ඊටාම ගැඹුරු ළිඳක්. ඉන් තමයි අවශ්‍ය ජල පහසුකම් සපයාගත්තේ දානශාලාවට. අපි දැන් ඉන්නේ රජමාලිගයේ පිහිටි ස්ථානයේ තිබෙන තවත් සුවිශේෂී පුරාවස්තු වල ළඟ. මේ හතරවෙනි මිහිඳුගේ ශිලාලේඛනයක්. මෙම ශිලාලේඛනයේ දළදා මාලිගය ගැන කියවෙනවා. ඒත් එක්කම රජමාලිගය ගැන කියවෙනවා. රජමාලිගයට අයිති ගම්බිම් පාලනය කරන හැටි, ගම්බිම් වල පදිංචිකරුවන් කොහොම වාසය කළ යුතුද කියන නීති රීති මෙම ශිලාලේඛනයේ අඩංගු රැ තියෙනවා. ඉතින් මේකත් මෙම රජමාලිගය ඉස්සිරම හඳුනා ගැනීමට අපිට ලොකු පිටුවහලක් වෙනවා. මෙම සෙල්ලිපිය විශාල වශයෙන් අවාසනාවකට ගෙවිලා තියෙනවා මැදියේ.
මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා කෙසේ වුවත් මෙම ශිලාලේඛනය අතිශය විශේෂයි. දළදා මාලිගයේ සහ මාලිගය ගැන රජමාලිගය ගැන කියවෙන නිසා. රජමාලිගා භූමිය තුළ තිබෙන මෙම ශිලාලේඛනත් විශේෂයි. මේ දළදා ගේ ගැන සඳහන් වෙලා තියෙනවා. මේක 4 වෙනි මිහිඳු රජු විසින් කොටවන ලද්දක්. මෙම ශිලාලේඛනය අද තියෙන්නේ දළදා මාලිගාව නමින් හඳුන්වන ගොඩනැගිල්ලට තරමක් බැහැරින්. අපි දන්නේ මොන වගේ හේතුවක් නිසා මේ රජමාලිගා භූමියට මේ ලිපිය ආවද කියලා. නමුත් එම දළදා මාලිගයේ තියෙන ඉතාම නුදුරුව. ඒ නිසා මොකක් හරි මං හිතන්නේ දෙවෙනි වකවානුවකදී එම ශිලාලේඛනය සමහරට තියෙන්න ඇත්තේ දළදා මාලිගයේ අසලයි. මේ ස්ථානයේට යම්කිසි හේතුවක් මත ගේන්න ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්කම තියෙනවා.